පස්සේ. හිතන්න එපා මේ ගණිතය මාචාර්යවරයා දන්නේ කියලා අහන්න එපා හොඳ. ඒකවත් මම කියන ඕව මම දන්නවා කියලා. නමුත් ප්‍රශ්නේ මේකයි. 1566 දී පෘතුගීසින් සහ යාපනයේ තිබුණු ආර්ය චක්‍රවර්ති රාජ්‍ය අතර ගිවිසුමක් ඇති වුණා. ආර්ය චක්‍රවර්ති කියලා කියන්නේ දෙමළ රාජ්‍යයක් එහෙම නෙමෙයි. ආර්ය චක්‍රවර්ති කියන්නේ මූදු කොල්ලකාරයෝ ටිකක් යාපාපට්නේ පිටවාගත්ත රාජ්‍යයක්. ඒ රාජ්‍යයේ වැසියෝ දෙමළ නෙමෙයි. ඒ රාජ්‍යයේ වැසියෝ වැඩි දෙනෙක් සිංහල. මේ 13 වෙනි සියවසෙන් පස්සේ කාලේ පෘතුගීසින් ආවා. පෘතුගීසින් ගිවිසුමක් අත්සන් කළා. මේ ගිවිසුම මොන භාෂාවෙන් තියෙන්නේ? මේ ගිවිසුම තියෙන්නේ පෘතුගීසි භාෂාවෙන් එක හරි එකක් අනිත් එක සිංහල භාෂාවෙන්. දැන් මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ ඉංග්‍රීසි භාෂාව මේ පෘතුගීසි භාෂාවට අනිත් පැත්තේ තිබුණේ සිංහල භාෂාව කියන්නේ. මේ කියන්නේ වෙන මොනවාක්වත් නෙමෙයි රාජ්‍ය භාෂාව කියන සංකල්පය එදා තිබෙන්නේ නැතුව ඇති. සංකල්පයක් අපිට අවශ්‍ය නැහැ. සංකල්පය නොතිබුණත් ලංකාවේ යාපනයේ ඉඳලා දෙවුන්දර දක්වා රාජ්‍ය භාෂාව සිංහල. 16 වෙනි සියවසේ පෘතුගීසින් එනකොට ඊට ඉස්සෙල්ලා තේමයි. රාජ්‍ය භාෂාව පනතක් සම්බන්ධ කරගෙන නැතුව ඇති. නමුත් එංගලන්තයේ රාජ්‍ය භාෂා පනතක් තියෙනවද? ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව වෙන කියලා. ඇමරිකාවේ රාජ්‍ය භාෂා පනතක් තිබුණාද? දැන් අවුරුදු 3කට විතර ඉස්සෙල්ලා වෙනකන් ඇමරිකාවේ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි කියලා. රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි කියලා මේ පනත් නැහැ. පනතක් ඇමරිකාවේ තියෙන අවුරුදු 3-4කට ඉස්සෙල්ලා. ඒ මොකද ස්පාඤ්ඤ භාෂාවෙන් තර්ජනයක් වෙයි කියලා හිතලා තේරුණාද? ඊට ඉස්සෙල්ලා තිබුණේ රාජ්‍ය භාෂාව කියන සංකල්පය තිබුණාද නැද්ද කියන එක නෙමෙයි මෙතන ප්‍රශ්නේ. ඒක තමයි සංකල්පය තියනවානේ. ඒ අදහස තියනවානේ. ඒ අදහස තියෙනකොට පනත අවශ්‍ය නැහැ. ඉතින් එහෙම තිබුණා නම් 48න් පස්සේ විය යුතුව තිබුණේ මොකද්ද? 48න් පස්සේ විය යුතුව තිබුණේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන එක. සහ ඒ දෙමළ ජනයා වැඩි පළාත්වල ඒගොල්ලන්ගේ කච්චේරියක් තියෙනවා නම් ඒගොල්ලන්ගේ කච්චේරියක් කියන එක අදහස් කරන ඒගොල්ලන් ඉන්න පළාතේ කච්චේරියේ යම් යම් වැඩ කරගන්න එයාට දෙමළ භාෂාවෙන් කරන්නේ භාෂාවෙන් වැඩ කරගැනීමේ පහසුව සලසනවා. එච්චරයි. ඒක බණ්ඩාරනායක මම දුන්නා. දුන්නට පස්සෙත් මේ දුන්නාට පස්සේ කෙලනායකම් ප්‍රශ්නේ විසඳුණා කියලා හිතුවද නැහැනේ. අන්න එතනයි ඔන්න ඔතනයි කොස්ස තියෙන්නේ. හොඳයි අපි ඒ පිළිබඳව තවදුරටත් කතා බහ කරමු. කෙටි විරාමයක් සඳහා යන්නට අවශ්‍යයි. විරාම අනතුරු නැවත 300ට සමගින් හම්බෙමු. ඔබ නැවතත් එක් වෙසිටින 300ට සමගින් අපගේ දුරකථන අංකය මතක් කරන්නම් 0117 33 62 සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කරනකොට මම හිතන්නේ ඔබතුමාට වයස අවුරුදු 12ක් විතර. ඒ කාලේ හිටපු තරුණ පරම්පරාවට මේ භාෂාව රාජ්‍ය භාෂාව කිරීමම කියන කාරණාව ඔවුන්ට මොකක් හරි බලපෑමක් එල්ල කළාද? අධ්‍යාපන ක්‍රමයට හෝ ඔවුන්ගේ සංස්කෘතියට බලපෑමක් එල්ල කරන්නට හැකියාවක් ලැබුණා. ඔව්. මට බලපෑමක් එල්ල කරනවා. ඒක නිසා මම දන්නවා මගේ පරම්පරාවේ අපි 56 දරුවනේ. 56 දරුවෝ කියන වචනේ නැත්තම් ඒ යෙදුමේ නිර්මාතෘවරයත් මම. ඒක මම 56 දරුවා කියන ඒක නිර්වචනය කරන්නේත් මාව ඇතුළත් වෙන විදියට. එතකොට ඒකෙන් අපිට ආස්වාදයක් තිබුණා. ආස්වාදයක් තිබුණා මේකෙන් දැන් මේ රටේ සිංහලයන්ට සිංහල බෞද්ධ සංස්කෘතික භාෂා සිංහල භාෂාව රාජ්‍ය භාෂා කිරීම පමණක් නෙමෙයි. ඒක මේකේ සංකේතය පමණයි. සංකේතයක්. නමුත් මේකත් එක්කම මේ සිංහල භාෂාවට සිංහල සංස්කෘතියටත් මේ රටේ යම්කිසි තැනක් දැන් හිමි වේගන යනවාය කියන අදහසක් අපි පොඩි ළමයි තමයි අවුරුදු 12යි. නමුත් අපිටත් තිබුණා ඒක. අපිටත් තිබුණා ඒ වගේ මම දන්නා මම මේ කාලේ පාසල් ගියේ දුම්රිය යනකොට පොඩි වුණත් ඉතින් ඇති වෙන කතා බහට අපි සවන් දෙන්නේ වගේම ගෙදර පියාගේ මිත්‍රයෝ ඇවිල්ලා කතා කරනකොටත් අපි ගිහිල්ලා ආගෙන ඉන්නවා. ඉතින් ඒ කතා වලින් අපිට තේරුණා වැඩිහිටියන්ගේ මේ පිටිපන්දව දක්වපු ප්‍රතිචාරය මොකක්ද කියන්නේ. මේගොල්ලන්ගේ යම්කිසි ආකාරයක ප්‍රබෝධයක් තිබුණා. ඒ ප්‍රබෝධය මම අදත් දකිනවා. අදත් දකිනා කියන්නේ ඒ දිගටම තිබුණ එකක් නෙමෙයි. ඒ ප්‍රබෝධය පස්සේ යට ගියා.
යට ගියාට පස්සේ නැවත වරක් අවුරුදු 50කට පස්සේ 2005 දී මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙනවත් එක්කම ඒ ප්‍රබෝධය ආයිසරයක් ආවා. දැන් අන්නේ මම දන්නේ දැන් මේ ප්‍රබෝධය තේරුණාද කියලා සමහර අයට. නමුත් ප්‍රබෝධයක් තියෙන බව පේනවානේ කොහොමද මේ ඔය සටන් මෙහෙයුම් ජයග්‍රහණය කිරීමෙන් අන්න එවැනි වූ දෙයක් අපි දැන් ඉංග්‍රීසිය පරාද කරගෙන අපිට යන්න පුළුවන් කියන වගේ අදහසක් එහෙම නැත්නම් ඉංග්‍රීසි සංස්කෘතිය පරාද කරන්න පුළුවන් වගේ අදහසක් අපිට ඇති වුණා. දැන් සමහරක් පැහැදිලි කරන දෙයක් තමයි මේ සිංහල රාජ්‍ය භාෂාව කිරීම ගැන කොටසක් අකමැත්ත පළ කරන්නේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා ගැනීමට තිබුණු හැකියාව නොලැබී යාම කියන කාරණාව තුළ උන්ට අවාසි සහගත තත්ත්වයක් ඇති වුණායි කියන එකත් පැහැදිලි වෙනවා. නෑ ඕක දෙකක්. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම කියන්නේ එකක්. අධ්‍යාපන මාධ්‍ය සිංහල කරනවා කියන්නේ තවත් එකක්. ඒ දෙකක් හැටියට මම හිතනවා සමහර අය තේරුම් අරගෙන නැහැ. අධ්‍යාපන මාධ්‍ය සිංහල කරන්න එපයි කියන එක නෙවෙයි මම කියන්නේ. ඒ අධ්‍යාපන මාධ්‍ය සිංහල කරන්න ඕන. ඒක විය යුතු දෙයක්. ඒක කිසිම වැරද්දක් නැහැ. අද වුණත් මම හිතනවා විශ්වවිද්‍යාලවල සිංහලෙන් තමයි උගන්වන්න ඕන. මේ අපේ පීඨේ වුණත් සිංහලෙන් තමයි උගන්වන්න ඕන. නමුත් ප්‍රශ්නේ මේකයි. ඒක කෙරුවයි කියලා ඉංග්‍රීසි ඉගෙනීම අත්හැරිය යුතු නැහැ. ඒකයි මෙතන තියෙන දේ. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම කියන්නේ එකක්. සිංහලෙන් අධ්‍යාපනය ලැබෙනවා කියන්නේ තවත් එකක්. මේ දෙකම තිබුණත් කොටසකට මම කියන්නේ මේ ලංකාවේ ඉන්න හැම මිනිහම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන කියලා මම කියන්නේත් නැහැ. ඒකත් මහා පිස්සු වැඩක්. හැබැයි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන මිනිස්සු ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන. මෙතන තියෙන ප්‍රශ්නය ඕක නෙමෙයි. මේ යටින් වෙනින් ප්‍රශ්නයක් තියෙන්නේ. යටින් තියෙන ප්‍රශ්නය මොකද්ද? ඉංග්‍රීසි භාෂාව දැන ගැනීම නිසා පමණක් සමහර මිනිස්සු වරප්‍රසාද භුක්ති විඳිනවා. උන් දන්න මෙලෝදියක් නැහැ. කිසිම දෙයක් දන්නේ නැහැ ඉංග්‍රීසි ආරෙන්ට. ඉතිහාසය දන්නෙත් නැහැ, ගණිතය දන්නෙත් නැහැ, භූගෝලය දන්නෙත් නැහැ, භෞතික විද්‍යාව දන්නෙත් නැහැ, මොනවාක්වත් දන්නේ නැහැ. ඒක තමයි. ඒ ඔය කාරණාව තමයි අර ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන්නට අවස්ථාව නොලැබුණු අය ඉදිරිපත් කරන තර්කය. ඔවුන්ට අසාධාරණයක් වුණා කියලා. ඔවුන්ට අසාධාරණයක් වෙන්නේ මොකද්ද? ඔවුන්ට අසාධාරණයක් වෙන එකද මෙතන වැඩේ. අසාධාරණයක් වෙනවා කියලා කියන එකේ මෙතන හැමතිස්සෙම ප්‍රශ්නේ මේකනේ. මේ රටේ 56 පස්සේ අසාධාරණයක් වුණායි කියලා මිනිහෙක් කියනවා නම් මිනිහෙක් කියන ජාතියක් හරි ජන වර්ගයක් හරි ආගමක් හරි සංස්කෘතියක් හරි නියෝජනය කරමින් යමෙක් කියනවනම් ඒක එකම තේරුම තමයි ඔවුන් එතෙක් දුරට හිමි කරගෙන තුන භුක්ති විඳි වරප්‍රසාද යම් ප්‍රමාණයකට අඩු වුණා කියන එක. ඒක අසාධාරණයක් නෙවෙයි. 6%යි මේ රටේ ඉංග්‍රීසි කතා කරන මිනිස්සු අදත් ඉන්නේ. අදත් මම හරියටම දන්නේ නැහැ නම් 6%ක් වගේ ප්‍රමාණයක්. මේ 6%ක් ප්‍රමාණයනොත් සිංහලයන් අතර ඉංග්‍රීසි කතා කරන අය ඉන්නේ මම හිතන්නේ සිංහලයන් අතර මේ ප්‍රතිශතය ගත්තොත් එහෙම 4%ක්වත් නැහැ කියන එකයි මගේ විශ්වාසය. මොකද ඉංග්‍රීසි කතා කරන අයගෙන් සෑහෙන පිරිසක් ඉන්නවා මුස්ලිම් සහ දෙමළ. සිංහලයන්ගෙන් බොහොම ටික දෙනයි ඉංග්‍රීසි කතා කරන්නේ. එතකොට සිංහලයන්ගෙන් 96%ක් එතෙක් ලැබපු තාඩන පීඩන ගැන මොකද කියන්නේ? ඒව ගැන කවුරක්වත් කතා කරන්නේ නැහැ. අර 4% භුක්ති විඳි වරප්‍රසාද යම් ප්‍රමාණයක් නැති වුණා නම් ඒකනේ මේ කතා කරන්නේ. ඒකේ අඩුව තමයි කතා කරන්නේ. දැන් මේ 100ට දැන් අදත් බලන්න අදත් මට ඇහෙනකොට සමහරවිට මේ කේන්ති යන දෙයක් මේක. අදත් කියන අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ඉංග්‍රීසි දන්නේ නැත. ඒ නිසා පෞද්ගලික ආයතනවල ඒගොල්ලන්ට රැකියාව ලැබෙන්නේ නැත. රැකියාව දෙන්න විදියක් කතාව අහලා තියෙන්නේ. නමුත් ප්‍රශ්නේ මේකයි. පෞද්ගලික ආයතනවල සිංහලෙන් වැඩ කරන්න බැරිද? ඉංග්‍රීසියෙන් වැඩ කරන්න පෞද්ගලික ආයතන වලට අවශ්‍ය මොනවටද? පිට රටක මිනිහෙක් ගනුදෙනු කරනකොටනේ. ඒ අරෙන්න අර වීවා විකුණන්න හරි, නෙස්ටමෝල්ට් විකුණන්න හරි, වෙනමාක් හරි විකුණන ලින්ග්විස් මොකද්ද? අර විකුණන්නේ හැම සොසේජස් විකුණන්න හරි ඉංග්‍රීසි දැනගෙන ඉන්න ඕනේ නැහනේ. ටයි එකක් ගහගෙන මිනිහා යනවා තමයි. නමුත් කතා කරන්නේ මුදලාලිත් එක සිංහලෙන්.